කවුද ඔයා? වාඩි වෙන්න ගමවන්න මේ අවුරුදු උත්සවය කියලා. එයි. ආ කාරණා කියන්නේ. එහෙමද? අවුරුදු කරන්නේ දැන් මේ සහාර සංගීතයට කරන්නේ නෙමෙයි. සහාර සංගීතය නටනවා අවුරුදු කරා ඕක තලයක් කියලා වෙන්නේ. හරි. යක්කුන්ට කැමති අවුරුදු කරා අපේ රටේ ඔක්කොම බබල් තියෙනවා. අතපය තියෙනවා. මම මේ ජීවි කියලා කතා කරන්නේ මේ වැඩේ තමයි. හරියන්නේ. හයි. යක්ක ජනවාසේ කොහොමද දැනගත්තේ අවුරුදු මම මේ වැඩේට ආවේ එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. පානේ මේ වහන්න ලස්සන තමයි ඉන්නේ. මේ අපේ ඉදිරිපතුල් ළමයි ටික නේද? ලස්සන ළමයි ඉන්නේ යක්කු එක්ක කතා කරන්න නෙවෙයි. යක්කුන්ට කැප වේදිකාවකුත් මේ ඕන්න කියන්නේ නැතු වෙනවා. යක්කුන්ගේ කොහෙද වැඩ කරන්නේ? යක්කුන්ට කොහොමද වැඩ කරන්නේ? එහෙම බෑ. අපි යක්කුන්ගෙනුත් වැඩ ගන්න જાතිය. එහෙම බෑ. ඉතින් මට බැරිද මේක දැන්වත් දැන් දෙන්න? මම එහෙම දුර බහැරලා නැහැ. මොනවද දාන්නේ? මම ආවේ අවුරුදු කුමාරයෙක්. අවුරුදු කුමාරයට හරියන්නේ එහෙම නියත් එපා. හරියනකම මෙයා කියන්න ඕනලු මෙයා හරියනකම අවුරුදු කුමාරයාට. එයාට කැමති නෑ. දැන් මං කියන්නේ ඔහෙම කැමතිද? Yes or no? එরা කවදා කරලා වැඩ ඔටුට ගෙන්නේ. හරි පොඩි ටැලන්ට් එකක් පෙන්වන්න බලන්න. සමහර විට නිවියෝක් ඒවට කැමති වෙයි අපිට දැන්. අනේ යක්කුන්ට කැමති නිවියෝක් වලයි. අපේ කොල්ලෙක් කියන්නේ. ඒක තමයි. ඒකත් ඔයලා බලන්න ඕනේ පස්සේ. පඩ අම්බලේ කියන්නේ. අන්න යක්කුන්ට කැප කොල්ලේ. මගේ තරත් එකක් පෙන්නන්න කිව්වනේ. මේ කවුද මේ නෙමෙයි? මං ඉතින් මම කුමාරයෙක් ඉතිපත් වෙච්චද? නෑ මං මෙතන මේක ප්‍රෙසන්ට් කරන්න මම මෙතන කුමාරයෙක් වගේ. නිකන් මට මේ අවුරුදු කුමාරයෙක් දැක්ක ගමන් මට සිත්තුව මතක් වෙනවා. ඒ මොකක්ද? මං දැක්ක එනකම් මං තව ගැහැණු පරාණ පහක් විතර හිටියා. මට ඒගොල්ලත් එක්ක අරන් ආසක් ආවා. දැන් ඒ ළමයින් මොකද දෙන්නද යන්නේ මෙතන? දැන් ඔයාගේ තියෙන්නේ. මටත් ඇති. මට එකක් මදි අප්පා. පහක් ඕනේ අප්පා.
දවා මොකක්ද මෙතන කරන්නේ කියන්නේ? මගේ ටැලන්ට් දෙනවා මම. දක්ෂතාවය. ඔගේ ටැලන්ට් එකද වාගේ? වට හොඳ ටැලන්ට් එකක් ගෑනුවාවත් එක්කලා මුකුළු කරනවා. කොල්ලොත් එක්ක බලන්න. කෙල්ලොත් එක්ක. කෙල්ල පහක් මම දැක්ක හරි හැට ළමයි පහ. දැන් ළමයි ඉන්නවා ඕ. එහෙනම් අපි පොඩ්ඩක් ඔයාට කරන්නේ. තුන් කරගමු. මොකද? ඒකට තමයි කියන්නේ බැරි වැඩ නොකන් අබුරෝ කියලානේ. එහෙනම් කො අපි මේ ඔවිනම එහෙනම් ඔවිනම මම එහෙනම් මේ වැඩේ සාර්වප්‍රකාරයෙන් මේ කරන්නා වූ ලස්සන වැඩේ ඉතාමත් සාර්ථකව කරගෙන යන්න අපේ මේ ඉදිරිපත් වුණු දරුවෝ දියරුවෝ ඉදරියෝ ඔක්කොටම යහපත් සුබ අනාගතයක් වේවා කියලා හැමෝටම සුවපත් වී එහෙනම් අපි යන්න අල්ලගන්න ඕනේ. මාත් එක්ක sannivedanaya කරපු ඕවිවල්ලගෙන ඔයා නැටුවා. මාව හැලුවා. එහෙම නැහැ. බොහොම ලස්සන වැඩක් කරා. යකා. ඔව්. යකා කුලේ උනාට ඒ දුන්නු මතකේ බොහොම ලස්සනයි. ආයිකෝ ඒවා. ඒ ඉඳන් නිවියෝ හම්බෙන්න ඕන මෙයාට හොඳ අපල සන්නාදයක්. ආයිකෝ ඒවා කලසෙන් කුඩේවා. දෝසතු ඒවා සක්ක පාපම්. ආයිකෝ මියෝටේ. අබ්බේ